ළමයි මට ඔගොල්ලොන්ගේ මට හම්බෙච්ච ගොඩක් නෙවෙයි සමහරක් ඔගොල්ලෝ මේ දාපු විවරණ වල ළමයි අර මම කියනවා ලස්සනට දාගන්න කියලා. ඒක ඕගොල්ලෝ ලස්සනට දාගෙන නැහැ. ඒ සමහර ළමයින්ගේ ඉතින් සමහරක් ළමයින්ගේ අකුරු ඉතින් කොහොමද කියලා මගෙත් අකුරු කැතයිනේ. ඒක හින්දා වෙන්නේ නැති සමහරක් ළමයින්ගේ. මම එහෙම කරන්න එපා. කවුරුත් පුළුවන් තරම් ලස්සන මේවා දාගන්න. හරිද? නැත්තම් ඔයාම තමයි අමාරු වෙන්නේ. පිළිවෙලට ලස්සනට වැඩ නොකරොත් ඔයාම අමාරු වෙන්නේ. මම මෙහෙම දෙයක් කියන්න තමයි. ඔයා පිළිවෙලට ලස්සනට වැඩ කරනවා කියන්නකෝ. එහෙනම් ළමයි ඔයා x ගුණයක් වැඩ කරොත් ඔයාට ඒ රිසල්ට් එකක් දාන්න පුළුවන්. පිළිවෙලට ලස්සනට වැඩ කරොත්. ළමයි ඔයා අපිළිවෙලට අවලස්සනට වැඩ කරොත් ළමයි ඔයාට මේ x ගුණය වෙනුවට ඔයාට ළමයි 15යි x වගේ ගුණයක් වැඩ කරන්න වෙනවා. අර කරනවා කියලා ළමයි 15 ගුණයක් විතර වැඩ කරන්න වෙනවා. ඒකක් දාන්න. හරිද ළමයි? ඔයාට අර වගේ 15 ගුණයක් විතර වැඩ කරන්න වෙනවා. ළමයි එහෙම කළා ඒකක් දාපු කෙනෙක් තමයි මම. හරිද? මගේ වැඩවල ලොකු පිළිවෙලක් තිබ්බේ නැහැ. හැබැයි ළමයි මම ගොඩාක් කැප වුණා. හැබැයි ඒක මං කියන්නේ හරි මෙතඩ් එක කියලා. ඒක කෙනෙක්ට හරියන්න පුළුවන්. නමුත් ළමයි මේක නිකන් මේ මෙතඩ් එක කියන්නේ අනවශ්‍ය බරක් දාන්න ඕන මේ මෙතඩ් වලින් පිළිවෙලට වැඩ කරන්න. පිළිවෙලට වැඩ කරන්න. අපිළිවෙලට වැඩ කරොත් ළමයි වාට ඒකක් ගන්න ගොඩාක් වැඩ කරන්න වෙනවා. ගොඩාක් වැඩ කරන්න වෙනවා. හරිද? ඒක මම අමතරව කිව්වේ. වෙන් රූප සටහන ළමයි මේ වෘත බෙදලා කරනකොට මොකද්ද කියන්නේ? වෙන් රූප සටහනක් කියලා මම කියන්නේ. වෙන් රූප සටහනක් කියලා කියන්නේ. හරිද? මේක ළමයි වෙන් රූප සටහන. වෙන් රූප සටහන ළමයි මේක. මම මොකද්ද කියන්නේ ලංකාවේ වැඩිපුරම ජල පරිභෝජනයක් කරන්නේ කවුද? මේ රූප වෙන් රූප සටහන දිහා බලන්න නැතුව කිව්වොත් ළමයි ලංකාවේ වැඩිපුරම ජල පරිභෝජනය සිද්ධ වෙන්නේ කෘෂි කර්මාන්තයේ ළමයි. හරිද? ඊට පස්සේ ලංකාවේ ගෘහස්ත කර්මාන්තවල 100 ළමයි හයිලයිට් කරගන්න ලංකාවේ වැඩිපුරම ජල පරිභෝජනයක් තියෙන්නේ කෘෂි කාර්මික කටයුතු සඳහා. 85%ක් ළමයි ඒක. ලංකා ජල පරිභෝජනයෙන් 85%ක් කෘෂි කාර්මික කටයුතු සඳහා ළමයි. ඊට පස්සේ ළමයි එන්න පල්ලෙහාට ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව. ළමයි ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ඔය හතර ළමයි හයිලයිට් කරගන්න. හරිද? ඔය හතර හයිලයිට් කරගන්න. ඔය හතර වැදගත්. ළමයි පළමු අන්තර් මෝසම නිර්ත දිග මෝසම් කාලය, දෙවන අන්තර් මෝසම ඊසාන දිග මෝසම් කාලය. ඔන්න ඔය කියන්නේ ඉස්සරහ දින කාලවල හදලා මාර්ච් සිට අප්‍රේල් දක්වා, මැයි සිට සැප්තැම්බර් දක්වා, ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා, දෙසැම්බර් සිට ඊළඟ අවුරුද්දේ පෙබරවාරි දක්වා. අප්‍රේල් වැස්ස කියන ළමයි පළමු අන්තර් මෝසම් කාලය. අප්‍රේල් බක් මහ වැසි කියන ළමයි ඒ පළමු අන්තර් මෝසම් කාලය. ළමයි මේ වෙන තමයි ලංකාවට වැසි හම්බෙන්නේ.